බජට් එක ඩ්‍රෝන් හොයනවාට අඩු ගන්න බ්‍රෂස් මෝටර්ස් එක කියන හොඳම ඩ්‍රෝන් එක තමයි මේක. ඉතින් අපි බලමු මේ ඩ්‍රෝන් එකේ මොනවද ෆීචර්ස් කියලා. මේකේ ප්‍රයිස් එකෙන් රුපියල් 13990යි. හැබැයි 13990කට ඔයගොල්ලෝ මේක ඔබ්ස්ටකල්ස් අවොයිඩර්ස් හම්බ වෙනවා, ඩුවල් කැමරාස් හම්බ වෙනවා. ඒකත් එක්කම ඔයගොල්ලෝ කැමරා කන්ට්‍රෝල් කරන්න පුළුවන් රිමෝට් එකෙන්. මේ ඔක්කොම වඩා වැදගත් වෙන්නේ මේකේ බ්‍රෂස් මෝටර්ස් එන්නේ. ඒ කියන්නේ සෑහෙන ස්ටේබල් වගේම සෑහෙන කන්ට්‍රෝල් ඉදදී ගොඩක් ඉස්සරහ තියෙන ඩ්‍රෝන් එක තමයි මේ S119 ඩ්‍රෝන් එක. අපි බලමු මේකේ බොක්ස් එකේ මොනවද එන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩ්‍රෝන් එකේ බොක්ස් එක ඕපන් කරාම ඔයාලා ඩ්‍රෝන් එකේ එන්නේ මෙන්න මේ කැරි කේස් එක. අපි මේක ඕපන් කරාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන මේ QR එක ස්කෑන් කරලා ඔයගොල්ලෝ මේකේ ටියුටෝරියල් එක ඉංග්‍රීසි වලින් බලා ගන්න පුළුවන්. ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේකේ එන්නේ ඩ්‍රෝන් එක මෙතන තියෙනවා, මේකේ රිමෝට් එක මෙතන තියෙනවා. ඒකත් එක්ක මෙන්න මේ බෑග් එකේ ඔයගොල්ලෝ එක්ස්ට්‍රා මොබිලස් එක්කම charging cable එක මේ සෙට් එක හම්බ වෙනවා. ආයි මෙතන තියෙන ඔයගොල්ලෝ මැනුවල් එකයි ඇප් එකේ මැනුවල් එක වෙනම. මම හැමදාමත් කියනවා මේ ඩ්‍රෝන් එක යවන්න කලින් ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඒ වගේම ඩ්‍රෝන් එකේ මැනුවල් එක කියවලා ඒ වගේම තමයි මේ රිමෝට් එකේ තියෙන කීස් එක ෆැමිලියර් කරලා යවන්න. නැත්නම් ඩ්‍රෝන් එක යවලා පොඩි වෙලා ගියම ඩැමේජ් කරගනි. ඉතින් අපි ඊළඟට බලමු මේ ඩ්‍රෝන් එක කොහොමද යවන්නේ, යවද්දි කොහොමද මේක ෆීල් වෙන්නේ කියලා. ඉතින් ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. කියන්නේ මෙතන තියෙන එක ලෙන්ස් එකක්, ආයි මෙන්න මෙතන තියෙන එක ලෙන්ස් එකක්. ඔයගොල්ලන්ට මේක ඩ්‍රෝන් එක ෆ්ලැට් සර්ෆේස් එකේ තියලා මේ විදිහට ඔන් කරගත්තට පස්සේ ඔන්නගේ සවුන්ඩ් එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ රිමෝට් එක ඔන් කරගත්තට පස්සේ මේකේ ලයිට් බ්ලින්ක් කරන එක නතර වුණා කියන්නේ මේක රිමෝට් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙනවා. ඒක රිමෝට් එකේ තියෙන මෙන්න මේ පාර්ට් එක අරගෙන ඔයගොල්ලෝ මේකට ෆෝන් එක හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකේ තියෙන Wi-Fi එකට කනෙක්ට් කරලා මේකේ තියෙන ඇප් එක දාගෙන ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එක available live බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට මේකේ පර්චේස් කරන මම සාමාන්‍යයෙන් සිම්පල් විදිහට කිව්වොත් මෙතනින් තමයි මේකේ ඔයගොල්ලෝ කැමරා එක මූව් කරන්න පුළුවන්. මම ඔන්න අතට පෙන්නන්න. මෙන්න මේ විදිහට කැමරා එක මූව් වෙනවා මේ බටන් එකත් එක්ක. ඊළඟ ඩ්‍රෝන් එකේ කන්ට්‍රෝල් සාමාන්‍ය කියන දෙයක් නෑ. ඒ වගේම ඩ්‍රෝන් එක යවන්න කලින් කැලිබ්‍රේට් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කීස් දෙක ඇතුල් පැත්තට ඔයගොල්ලෝ එකපාර ප්‍රෙස් කරන්න. එතකොට මේක ලයිට් එක නිවිපත් තුල නතර වෙනවා. ඒ කියන්නේ කැලිබ්‍රේෂන් එක වෙනවා සාමාන්‍ය තියෙන සර්ෆේස් එකත් එක්ක. ඊළඟ ඩ්‍රෝන් එක යවද්දි මෙන්න මේ වගේ හොඳ හැන්ඩලින් තියෙන ඩ්‍රෝන් එකක් විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අතතරලා උනත් කියන්න පුළුවන් හොඳ හැන්ඩලින් තියෙන ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ S119 ඩ්‍රෝන් එක. බජට් එකට ඔයගොල්ලන්ට ඒක 13990කට ගන්න තියෙන හොඳම බර්ත් ඩ්‍රෝන් එකක් තමයි මේක. තව ෆන්ක්ෂන් එක මම පෙන්නන්න. ඉතින් මේකේ මේ 3D කියන එක ප්‍රෙස් කරලා ඔයගොල්ලෝ මේක සයිඩ් එකට ප්‍රෙස් කරොත් මෙන්න මේ විදිහට මේකෙන් ඔයගොල්ලන්ට පිටුම් ගන්නත් පුළුවන්. හැබැයි ඒක මේ වගේ ක්ලෝස් ස්පේස් කියන තැනක ප්‍රැක්ටිස් නතු කරන්න එපා. හැමතිස්සෙම ඔයගොල්ලන්ට ස්පේස් එක තියෙන තැනක විතරක් කරන්න. ඉතින් මෙන්න මේ වගේ ස්ටේබල් කියන මේ වගේ ෆීචර්ස් තියෙන බ්‍රෂස් මෝටර්ස් තියෙන මේ වගේ ඔබ්ස්ටකල් අවොයිඩර්ස් ඔක්කොම ෆීචර්ස් එක එන මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක රුපියල් 13990ක් විතරයි. මේ ඩ්‍රෝන් එක ඔයගොල්ලෝ කරගන්න ඔයගොල්ලන්ට අපේ ෂොප් දෙකක් තියෙනවා. හෝමගමයි කොළඹ ඉන්ටෙල් වර්ල්ඩ් එකේ අපේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. ඒ ඕනමකට ගිහිල්ලා මේක පර්චේස් කරන්න පුළුවන්. එන්න දුර වැඩි නම් යන්න අපේ වෙබ්සයිට් එකේ www.1click.lk අපේ වෙබ්සයිට් එකට. ඒකට ගිහිල්ලත් ඔයගොල්ලන්ට මේක ඔන්ලයින් පර්චේස් කරලා වැඩ කරන දවස් දෙකක් පහක් විතර කාලයකදී මේ ගෙදරට ඩීල් කරගන්න පුළුවන්. මේ කොහෙන් ගත්තත් ඕගොල්ලන්ට කෑෂ් කාඩ් මගින් ගෙවන්නත් පුළුවන්. ඒ වගේම කොපර් මින්ට් පෙරා කොටස් වශයෙන් මේක ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝකින් ආයෙ හැමෝටම ගිහිල්ලා එන්න.